Hello ඉතින් guys ඔයා මේක තුල යන්නේ ලකාරුව channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලට මම කියපු විදිහෙන් 2022 සුපිරිම සරුංගල් සෙට් එක තමයි අද මම අරන් ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් සුපිරිම සරුංගල් සෙට් එකේ තියෙන ලොකු සරුංගල්, නයි සරුංගල් හැමදේම ගැඩවිල ඔක්කොම ඉන්නවා. ඉතින් මගේ හිතට අල්ලපු හොඳම සරුංගල් සෙට් එක මම ඔයාලට කියනවා. ඉතින් කට්ටියන් අවසරත් අරගෙන සමහර අය එන්න රිප්ලයි දැම්මට මැසේජ් දැම්ම රිප්ලයි නැහැ. ඉතින් එයාගේ කරන් දෙයක් නැහැ. ඉතින් මම ඒවත් දානවා. ඉතින් අයිතිකාරයෝ ඉන්න නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. අවුලක් තියෙනවා නම් කියන්න අයින් කරන්න වීඩියෝ එක. හරි අපි වැඩි කතා නැතුව වීඩියෝ එක නන්නගල කියනවා මයි channel එක තාම අලුත් කියන්න මයි channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් එහා පැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් ඔයාලා මම වීඩියෝ දාපු ගමන් notification එකක් එන්න ගන්න පුළුවන්. අපි යමු වීඩියෝ. ඉතින් boys අපි මුලින්ම බලමු 2022 සුපිරිම නයි සරුංගල් ටික. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි මෙන්න මේ වීඩියෝ එක මුලින්ම බලනවා. ඉතින් මේක නම් මම හිතන්නේ පරණ වීඩියෝ එකක්. ඒ උනාට ලස්සනට අලවලා තියෙනවා. ඉතින් මාර විදියට ලස්සනට අලවලා තියෙනවා. තේසාව කොලෙන් තමයි හිතන්නේ මම හිතන විදියට. පේන ඇති සුපිරියට මුඩ යනවා. කොහේ කවුද කියලා නම් දන්නේ නැහැ. මම කොහොම හරි වීඩියෝ එකක් ගත්තා. ඉතින් කවුද කියලා නම් දන්නේ නැහැ. ඉතින් පේන ඇති වෙල්ලෑගේ සුපිරියට යනවා කොල්ලෝ ටික. එච්චර නැට්ට දිගන්න නැහැ ඉතින්. නට අවුලක් නැහැ. මම ලස්සන තියෙන පට්ට ගේමක් දෙන්න ඉතින් ගලවන්න. ඉතින් ඔයාලගෙත් මෙහෙම තියෙන නැට්ට ගැටලා අන්නම් තිබුණා. හරි අපි තව එකක් බලමු සුපිරි නාය සරුංගල. ඉතින් මේ පිළියන්දල අපේ ගමේ. ඉතින් අපි බලමු මේ සරුංගලේ කොහොමද කියලා. අම්මට සිරි මූණා ලොකුයි සාමාන්‍යයෙන් අඩි 20ක් විතරවත් උසයි. වව්. තියාන සුපිරිම සරුංගලයක්. ඉතින් මාර වියදමක් දාලා තියෙන කොල්ලෝ එන සෙට් එකක් ඉන්නවාට පේන ඇතිදී. ඔරු කියන්න ඕනේ සුපිරිම වැඩක් ඒක නම්. ඉතින් මගේ channel එකේ ගේන්න තිබ්බා. ඉතින් මට කට්ටිය මදි මෙයාගේ වීඩියෝ එකක් කරන්න. ඒ වගේ නැට්ට අල්ලන් ඉන්න පාතතර නැට්ට කඩලා යන්න ඉතෝට. නැට්ට රිලැක්ස් එකේ යන්න දෙන්න ඕනේ. අපරාධි තුකි නැට්ට කරන ඉතින් නැට්ට ගැල්ලම් මෙච්චර තියෙනවා. ඒකට පේන ඇති මාරම ගතිය එක නම්. අනුව දාගෙනත් යන්නලු. කියලා දැන් සුපිරිම වැඩක් කරලා ඒක නම් බොරු කියන්න ඕනේ නැහැ. නැට්ට ගැල්ලම් මෙච්චර තියෙනවා. මේක නම් අනිවාර්යෙන් අඩි 10කටත් වැඩිය තියෙනවා මට මේ හිතන විදියට. මාරම ගතිය. ෆොටෝ වෙන්නේ එච්චරක් වගේ වෙන්නේ නැද්ද? අවුලක් නැහැ මාරම ටයිට් එකක් ඇදී ඒ සරුංගේ. ඒ මාව දාගෙන ඉන්නේ. මුක්කේ පිටා. ඉතින් guys ඔයාලට පේන්නේ නැති මේ සරුංගලයක් යවලා ඉතින් මේ නූල් කැපිලා තියෙන ඉතින් අම්බෝ පේන්නේ නැති. ඒකයි මම ඔයාලට කියන්නේ පොඩි අය නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. නූල් වලට කැපුණාම පට්ටම අමාරුයි. පේන්නේ නැති අම්බෝ. කොහොමද මේ බලන්නේ? ඉතින් මගේ සරුංගලෙත් ඔයාලට පෙන්නන්න. බෝ. පිස්සු හැදෙන අතර වෙන අමාරුයි නූල් වලට කැපුණාම. නිකන් මොකක්ද ඔගේ.
ඉතින් අපි දැන් බලමු සුපිරිම මොන්ඩ්‍රා සරුංගල් සෙට් එක. ඉතින් මම ඔන්න ලස්සනම සරුංගල් සෙට් එකක් බලාගත්තා. ඉතින් මෙන්න මේක නම් මම ගොඩක් හිත ගියා මේ සරුංගලේට. මාරම ගතියක් තියෙනවා. ඉංග්‍රීසි කොටේ පාට 3 කාලම් කරලා මාරම ලස්සනට අලව දෙන කැටයන් වල දෙන්නේ. පට්ටම ගතිය. ඔළුවෙන් එන සීන් එකක් සිනා සරුංගලේ අර ඉන්න විදිහට පේනවා. ඔයාලා කොහොමද ලස්සනට වැඩි කරලා තියෙන සුපිරිම සරුංගලය. ඉතින් මෙන්න තව සුපිරිම සරුංගලයක් සෙට් වුණා. ඉතින් හිතා ගන්න බෑ මොන වගේ සරුංගලයක්ද. ඉතින් ඔයාලට පේනවා ඇති. මොන්ඩු දෙන්නෙක් එක උඩ හොටවල් 3ක් එක දැන. අර මං හදපු වගේ සරුංගලේ තියෙනවා. මං හදපු එකමද මන්ද මූ බලාගෙන හදලා තින්නේ. ඉතින් මං හදපු විදිහටමයි මේ රවුම අරන් තින්නේ. ඉතින් මෙන්න තියෙනවා මං හදපු වීඩියෝ එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති. ඉතින් මේ විදිහටමයි හදලා තින්නේ. මූ ඒක ඩබල් කරලා තියෙන සීන් එකක් තියෙන්නේ. මං දන්නේ නැහැ මගෙන් බලන්ද හැදුවේ කියලා. හරි ඔන්න ඒකට කමන්නේ අපි ඔන්න තව සරුංගලයක් බලමු කොහොමද කියලා. ඉතින් මෙන්න මේකත් මොස්තර අවුල් සරුංගලයක්. ඉතින් ඔයාලට පේන්නේ ලස්සනට තියෙනවා. පොඩ්ඩක් කෙට්ටුයි සරුංගලේ උනත් ලස්සනයි. වීඩියෝ ටික වහගන්න කියලා දැන් පිස් වේදෙන ඔක්කොම. ඉතින් කවුද කොහෙද ගයියා කියලා සරුංගලයක් දාලා තිබ්බා. ඉතින් මෙන්න තියෙනවා ඒ සරුංගලේ. ඉතින් මාරම ලස්සන එකයි සුපිරි මාංශයක් කරලා තියෙනවා. ඒක දවස් ගාණක් තිස්සේ පේජ් එකකින් දාලා තිබ්බා. කොහෙද කියලා මතක නැහැ. අපෑලිය කොට ගයියා. මේ ඩයිල් එක තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන සුපිරි දිනන සරුංගලේ එක. ඉතින් ඔන්න ඒ වගේම සරුංගල මම ඔයාලට තව වෙන්නනවා. ඉතින් පේන ඇති බෞද්ධ කුඩිය පාට ටික දාලා මාර ගතිය දාලා දින සරුංගලේ. ඉතින් ඔයාලට පේන ඇති මාර ලස්සන තියෙන සරුංගලේ. එක ලස්සනලා ඉන්නවනේ සරුංගලේ කරයි. නෑ පේන ඇති මාර ලස්සන තියෙන සරුංගලේ. කෙනා හොඳ වීඩියෝ එකක් තියෙනවා හොඳ රෝඩ් එකවල හැබැයි මාර ගතිය. දමර යාගේ වැඩ සින්නාගේ ලංකා. මේක මේ හදන විදිහේ තිබ්බ TikTok වීඩියෝ එක. කවුද කියලා නම් දන්නේ නැහැ. මම දන්නේ නැහැ. මා ලස්සන වැඩේ කරලා දිනව කොහොම හරි මාරුම් ගතිය. saya sarung geladi menghadap kompas saya sih pada dia. ඉතින් මෙන්න තවත් එකක් ඉතින් කොට්ටාවේ කරපු සුපිරිම දාන ගිනි සිලුව කියලා දාලා තිබ්බේ. එයාගේ ඒක කිව්වට පාඩු නෑ මාර්ලෝ නසන. ඉතින් මෙන්න තියෙන සරුංගලේ ඉතින් ඔයාලට පේනවා ඇති. කොට්ටාවේ ඩයල් එකක් තමයි හදලා තින්නේ. දැන් බලමු උඩ යන වීඩියෝකුත් කොහොමද කියලා. මෙන්න තියෙන උඩ යන වීඩියෝ එක ඉතින් මාරම ලස්සනට පේනවා. ඔටවලුත් තුනක් තියෙනවා. අත්තරුත් දෙකක් දාලා මොකද්ද කියන්නේ කියලා නම නම් දන්නේ නැහැ. හොට තුනේ අද්දට දෙකේ මොන්ට තමයි කියන්නේ. ඉතින් මා ලස්සන දිනවා. ගිනි සිලුව කියලා තමයි කොහොම හරි ටයිල් එක දාලා තිබ්බ. මට ඒක හොඳට මතකයි. මාරම ලස්සනට වැඩේ කරලා තියෙනවා. මාත් ගේනවා ඉස්සරහට මේ වගේ දේවල් වල බලන්න එපා. අනිවාර්යෙන්ම මම තව ඉතින් තව ඉස්සරහට ගේන්නම්. දැන් නම් සරුංගල් මාස ඉවරයි. ඉතින් මේක තමයි මම අන්තිමට කරන්නේ. ඉතින් තවත් සුපිරි මොන්ඩ්‍රා සරුංගල් සෙට් එක මම වීඩියෝ ටිකක් දානවා. ඔයාලා ඒකත් බලා ගන්න.
ඉතින් මේ සුපිරි නැව් සරුංගල් දෙකක් තිබ්බා. ඉතින් ඒක මම ඔයාලට ගේන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මාල් ලස්සනට වැඩේ කරලා තියෙනවා. ඉතින් අපි මේ සරුංගලේ බලමු කොහොමද කියලා. මට රයිට් එක මට රයිට් එකක් තමයි. මාරුවට තියෙනවා මේ සරුංගලේ. මේ මහපාරේ යන්නේ. දඬු මොනද වගේ. මාළුව සරුංගලේ තමයි මම ඔයාලට ගෙන්නේ. ඉතින් ඔයාලට පේන්නේ සුදුයි කළුයි දාම් කොට පාරක් ගාලා මම ලස්සනට වැඩේ කරලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් මගේ සරුංගලේට ලොකුයි මගේ කොම්බට වඩා ලොකු අඩි 18ක් විතර උස ඇති මම හිතන විදිහට මේක. ඉතින් මෙන්න තියෙන සරුංගලේ උඩ යන වීඩියෝ එකකුත්. ඉලේ රැලි තාවට ගුලිය වගේ ඉන්න දැම්මම මාල් ගතියක් තියෙන හැබැයි සරුංගලේ. ඉතින් ඔන්න බොයිස් 2022 අමුතුම සරුංගල් සෙට් එකක් තමයි දැන් මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේක නම් මම හිතන්නේ රොකට් එක සරුංගලේ. ඉතින් ඔන්න ඔයාලට පේන්නේ නැති ෆොටෝස් ටික. මාර ගතිය තියෙන හැබැයි සරුංගලේ මම මේක කරන්නම් කියලා හිටිය වීඩියෝ තාම කරගන්න බැරි වුණා. අනිවාර්යයෙන් මම කියන්නම් මේක. ඉතින් මෙන්න ඒක උඩ යන වීඩියෝ එකක් තියෙනවා. ඉතින් තනි රොකට් එකම තමයි පේන්නේ ඇති. මාර ලස්සනක් තියෙන හැබැයි සරුංගලේ. ඉතින් ඔන්න මේ කුඩේ සරුංගලේ වෙන්නේ නැති මේ තියෙන්නේ. ඉතින් නාලට පේන්නේ නැති. එකක් අවුලක් නැහැ. ලස්සනට තියෙනවා සරුංගලේ. ඉතින් ඔන්න බත් කූර වගේ අමුතුම සරුංගලයක් තියෙනවා. ඉතින් හිතා ගන්න බෑ මොකද්ද මේ සරුංගලේ කියලා. ඉතින් බත් කූර උඩ යට වවුලෙක් වගේ තියෙනවා. ඉතින් බත් කූර තමයි මං හිතන විදිහට. ඉතින් මා ලස්සනයි මේ වැඩේ. ඉතින් ඔයාලට පේන්නේ නැති ඔන්න ෆොටෝස් ටික. ඔන්න ඉතින් වීඩියෝ එකකුත් මම දැම්මා. රෑට ඕනනම් අමු යකෙක් කියලා බයනවා බොරු කියන්න ඕනේ. ඒ වගේ තමයි මාර ගත්තා. ඒ වුණාට අර සුපිරිම වැඩක්. මේ වගේ හිතලා තමයි දෙයක් කරන්න. මොකද හැමදාම එකම සරුංගලේ හදන්න නැතුව හිතලා වෙනස් විදිය දෙයක් කරන්න ඕනේ. ඉතින් අපි මේ වගේ මාරම ගති සුපිරිම වැඩේ. සරුංගලේ දාම මේක. ඉතින් මට මේක 18 ප්ලස් ආ විතරක් බලන්න. ඉතින් ඒ වගේ සරුංගලක් මේක මාරම ලස්සනයි හැබැයි. අන්න ඉතින් මාලට වෙන්නවා. අම්බෝ. සකබුන් අරක වගේ තමයි ඉතින් වෙනවා මාරම ගතිය. අත්තඩු දෙකුත් ඇවිල්ලා උඩිය. උඩත් යනවා අම්බෝ. ඔන්න ඉතින් නයිට් ෆන්ක්ෂන් එකේ ලස්සන සරුංගල් සෙට් එකක් තමයි මම දැන් ඔයාලට වෙන්න බකට් දාලා ඉතින් අපේ ගොල්ලෝ සරුංගල් වල ලයිට් දාලා යපු සරුංගල් තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මම ලයිට් දාපු විදිහත් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනලා තිනවා. ඉතින් වැළුවේ නැත්නම් යට ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අනිවාර්යෙන් ඔයාලා ඒකත් ගිහිල්ලා බලන්න. ඔන්න ඉතින් බලා ගන්න සරුංගලේ. ඉතින් මේ වවුල ජෝඩුව සරුංගලයක්. ඉතින් මේක ලයිට් දාලා මා ලස්සනයි. යන්නේ සුලගේ මපාවි. හරදා හැමදා තමයි ඉතින් තව ඉතින් මේ තියෙන්නේ නූලක් දිගේ බකට් එකවල තියෙන විදිය සරුංගලයක මරු කැම් එකකින් ගහලා දෙනවා. සුපිරි ෆොටෝස් ටික තියෙනවා. ඔයාලට පේන්නේ නැති. බකට් දාන ඉතින් මම වීඩියෝ එකක් ගේන්න අනිවාර්යයෙන්ම ඔයාලට. මේ වැස්සත් එක්ක මුකුත් කරගන්න බෑ. ඒකයි සීන් එක තියෙන්නේ. ඉතින් පේන්නේ නැති මේ මාකුඹුරේ හයිවේ ස්ටෑන්ඩ් එක ගාවින් මේ ෆොටෝ ටික අරන් තියෙන්නේ. ඒක සුපිරිම වැඩක්. අම්බෝ මෙන්න මේ සරුංගලේ නම් පට්ට මාදල්. ඉතින් මහරය යවුවොත් අනිවාර්යයෙන්ම මිනිස්සු බය වෙනවා. ඉතින් ඒ තරම් සුපිරි. ඉතින් මම ෆොටෝස් ටික වෙන්නන්නේ. ඉතින් ෆොටෝ 4ක් විතරයි තියෙන්නේ. ඉතින් මාරම ගත්ත සරුංගලේ. ඉතින් හෝල්මන් සරුංගලයක් තමයි මේක. ඉතින් පොඩි ළමයි හදලා බය වෙන්න නැහැ පාව සරුංගලේට. ඊට පස්සේ ඉතින් පේන සරුංගලේ මරු වැඩෙත් තමයි කරලා තින්නේ. මෙයාගේ අලුත් දේවල් හිතලා ඔයාලත් අනිවාර්යෙන් කරන්න ඕන වීඩියෝස්. සුපිරි කියලා වැඩක් නැහැ. මරු සරුංගලයක්.
ඔන්න ඉතින් බොයිස් 2022 සුපිරිම සරුංගල් සෙට් එකත් එක්ක මම අද වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඔයාලට හම්බෙච්ච තව ලස්සන සරුංගල් වීඩියෝ තියෙනවා නම් ඉතින් මට එවන්න. ඉතින් normal ඒවා නම් එපා. ඉතින් ලස්සන පොඩ්ඩක් තියෙන සරුංගල් ටිකක් එවන්න. ඉතින් ලස්සන මහන්සිලා වැඩක් කරපු එක. ඉතින් මම අනිවාර්යයෙන්ම තමයි channel එකේ දාන්නම්. ඉතින් ඔයාලා සරුංගලේ කවදාවත් නැති වෙන්නේ YouTube එකේ දැම්ම කියලා උන්ට ඔයාලට ඕන වෙලාවක බලා ගන්න පුළුවන්. ඔයාගේ ළමයෙක් තුනක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඔන්න කොහොම හරි අපේ සරුංගල් 2022 සරුංගල් සෙට් එක ඉවරයි. ඉතින් මම කිව්වත් වගේ තව තියෙනවා මෙන්න මගේ WhatsApp නම්බරේ. මම WhatsApp එකට කෝල් කරන්න තෝ මැසේජ් එකක් දාලා හරි වීඩියෝස් ටික එවන්න. හරි ඉතින් guys වීඩියෝ එක බලලා ඉතින් නිකම්ම යන්න එපා. මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් වීඩියෝ එක like එකකුත් දාන්න අනිවාර්යෙන්ම. ඉතින් පුළුවන් තරම් share කරන්න. ඉතින් ඔයාලගේ යාළුවෝ අතරේ ඉතින් මම ඔයාලට කිව්වා මම ගේමින් විදියකට මේ channel එක පරිවර්තනය වෙනවා කියලා. ඉතින් බය වෙන්න එපා සරුංගල් ගේනවා. දැන් සරුංගල් මාසෙ ඉවර වුණාම අපිට සරුංගල් වෙනකම් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මේ වගේ අදහසක් දැම්මේ. 180ක පොට් ප්‍රමාණයක් තිබ්බා ගේමින් පටන් ගන්න කියලා. ඉතින් මම උත්සාහ කරනවා ගේමින් පටන් ගන්න. අපිට අය එකක් දෙමු අනිවාර්යෙන්ම. ඉතින් බය වෙන්න එපා සරුංගල් ගේනවා අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට මම එහෙම කරන්නේ නැහැ. බය වෙන්න එපා. අපේ තේමාව ලකාඩු කියන සරුංගල්. ඉතින් ඒක නිසා හරි ඉතින් අපි යනවා ස්තුතියි.